සමහරු වඳ ගෑන් කිව්වා. නොඑක් ආකාරයේ දේවල් කිව්වා. අද අපේ දුව එක්ක අපි ලස්සනට අවුරුදු සැමරුවා. මුළු ලංකාවෙම දරුවෝ සතුටින් තියෙන එක තමයි අපි හැමෝගෙම ප්‍රාර්ථනය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආදරණීය බිරිඳ වන්නේ චලනී ප්‍රේමදාස මහත්මියයි. 1999 ජූලි 23 වෙනි දින විවාහ ඉදිවට එළඹුණු ඔවුන් දෙදෙනා වසර 25ක් යනතුරුම දරුවකු නොමැතිව ඉතා සංවේදී දිවියක් ගත කර තිබුණා. නමුත් මේ වන විට සිංගිති දියණියගේ ආදරණීය මවක් වී ඇති අතර දරුවකු නොමැතිව ගත කළ අඳුරු කාලය පිළිබඳව ඉතා සංවේදීව පුවත්පතකට පවසන්නේ මෙවන් කතාවක්. අපට බබාලා හදන්න මේ තරම් දීර්ඝ කාල සීමාවක් ගියේ ඇත්තටම මගේ සෞඛ්‍ය ගැටලු කිහිපයක් තිබුණු නිසායි. දරුවෙකු හැදුවනම් එය මගේ ජීවිතයට පවා බලපෑම් වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි වෛද්‍යවරු කිව්වේ. ඒ නිසා සජිත් අපි දරුවෙකු මේ හැමදේම යහපත් වුණ කාලයක හදමු කියලා යෝජනා කළේ. ඔයාගේ ජීවිතයේ අනතුරේ දාලා මට දරුවෙක් හදලා වැඩක් නැහැ කියලා තමයි එයා හැමතිස්සෙම කිව්වේ. දරුවන්ගේ ප්‍රශ්නේ යොදාගෙන අපට පහර දුන්න අය ඔවුන්ගේ මව්වරුන්ට, භාර්යාවන්ට, සහෝදරියන්ට හෝ කාන්තාවන්ට ගරු නොකරන බව මම විශ්වාස කරනවා. සජිත් එරෙහිව වෙනත් චෝදනා නොමැති නිසා ඔවුන් එවැනි අපහාස කිරීමට යොමු වෙන්නේ නැති. අවුරුදු 25කට පස්සේ මවක් වීම මට හිතා ගන්නවත් බැරි සිදුවීමක්. ඒක වචන වලින් විස්තර කරන්න බැරි සතුටක්. විවාහක කාන්තාවගේ ලොකුම සීනේ අම්මා කෙනෙක් වෙන එක කියලා මම විශ්වාස කරනවා. කවදා හරි සෝබාදහම අපට දරුවෙක් ගේනවා කියලා සජිත්ටයි මටයි දෙන්නටම දැඩි විශ්වාසයක් තිබුණා. අපි දෙන්නම සෝබාදහමට සාක වලට ආදරය කරමින් රටට සහ සමාජයට හැකිතරම් උදව් කරමින් ජීවත් වෙන නිසා සෝබාදහම අවසානයේ අපිට ඒ තෑග්ග දුන්නා. අපේ දුව ඉපදුනාට පස්සේ අපේ පවුල සම්පූර්ණ වුණා. යනුවෙන් ඇය පවසා තිබුණා.